රුපියල් 1000ක් වැනි මුදලකින් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්ද? ඔයාලා මොකද හිතන්නේ? ඔව් ඇත්තටම පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට මම මේ බිස්නස් එක පටන් ගන්න යන මුළු වියදම ඒ වගේම ලබා ගන්න පුළුවන් ආදායම වීඩියෝ එක අවසානයේදී සඳහන් කරන්න. ඒ නිසා වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. Welcome to my YouTube channel. සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලව මගේ වීඩියෝ එකට. ඉතින් වෙනදා වගේම ස්වයං ව්‍යාපාරිකයට ගැලපෙන වීඩියෝ එකක් තමයි අද මම අරගෙන ආවිලා තියෙන්නේ. මේ තමයි අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය. අද අපි හදන්නේ chili paste. මේ කෑම කවුරුත් හදන්න දන්න කෑමක්. ඉතින් මම මේකෙන් ව්‍යාපාරයක් පටන් ගන්න හැටි තමයි ඔයාලට අද පෙන්නන්නේ. අද මම මෙතන අරන් තියෙනවා කෑලි මිරිස් ග්‍රෑම් 150. ඒ වගේම සුදු ලුණු ගෙඩියක ප්‍රමාණයක් හොඳින් බෙන්ඩර් කරලා තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම හොඳින් සෝදලා බෙන්ඩර් කරගත්ත කූනිස්සෝ තමයි මේ තියෙන්නේ. මේ වගේ පේස්ට් එකක් වෙනකන් ඔයාලා මේක බෙන්ඩර් කරගන්න. ඒ වගේම වියලි කූනිස්සම් ප්‍රමාණිකුත් මම මෙතනදී අරගෙන තියෙනවා. එතකොට මේක ගොඩක් රසයි. ඒ වගේම රස අනුව ලුණු එකතු කරගන්නත් පුළුවන්. ඒ වගේම ග්‍රෑම් 50ක ප්‍රමාණික සීනිත් මම මෙතනදී අරගෙන තියෙනවා. ඒ වගේම ලොකු ලුණු ගෙඩියක ප්‍රමාණයක් ඒ වගේම අවශ්‍ය වෙන පරිදි කරපිංචත් මම මෙතනදී එකතු කරලා තියෙනවා. කරපිංච වැඩි වෙන තරමට රසයි. ඒ වගේම පොල් තෙල් කාලයක ප්‍රමාණයක් තමයි මම මෙතනදී අරගෙන තියෙන්නේ. අපි බලමු දැන් මේක කොහොමද හදන්නේ කියලා. මුලින්ම මම මේ වගේ ඉඩ තියෙන භාජනයක් තමයි අපි අරගන්න ඕනේ. පොල් තෙල් ටික එකතු කරගන්නවා. අපි මේක හදද්දී ලිපේ ගින්දර ගොඩාක් අඩුවෙන් තමයි තියාගෙන යන්න ඕනේ. මුලින්ම මම මේකට එකතු කරනවා අපේ මේ සුදු ලුණු පේස්ට් එක. මෙතනදී මම මේ සුදු ලුණු ඒ වගේම කූනිස්සම් බෙන්ඩර් කරන්න යොදාගෙන තියෙන වතුර නෙමෙයි පොල් තෙල්. ඔයාලටත් පුළුවන් නම් පොල් තෙල් වලින් මේක බෙන්ඩර් කරගන්න. මොකද මේක කාලයක් අපි තියාගන්න නිසා වතුර පාවිච්චි අවම කරන තරමට අපිට මේක කල් තියාගන්න පුළුවන්. ඒ නිසා මම මේවා බ්ලෙන්ඩර් කරන්න යොදාගෙන තියෙන්නේ පොල් තෙල්. ඔයාලටත් පුළුවන් නම් පොල් තෙල් යොදා ගන්න පුළුවන්. දැන් මේ විදිහට ලිපේ ගින්දර අඩු කරලා සුදු ලුණු ටික මම මේ විදිහට බෙද ගන්නවා. සුදු ලුණු ටික ගොඩක් කර වෙනකන් කළු පාට වෙනකන් බදින්න එපා. සාමාන්‍ය මට්ටමක් එනකන් බෙද ගන්න. දැන් මම මේ වෙලාවේ අපේ කෝනිස්සෝ ටික එකතු කර ගන්නවා මේකට. මේ විදිහට පේස්ට් එකක් වෙනකන් අපි මේ කෝනිස්සෝ හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. එතකොට මේක රසයි. ඒ වගේම වියලි කෝනිස්සොත් අපි මේකදී පසුවට එකතු කරගන්නවා. එතකොට අපේ මේ chili paste එක ගොඩක්ම රසක් එනවා. මේක හොඳට බැදීගෙන ඉද්දී අපි කරපිංචා ලුණු ඒ වගේම වියලි කෝනිස්සන් ටික මෙතනදී එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික හොඳින් බැදීගෙන එනකොට සීනි ටික එකතු කරගන්න ඕනේ. සීනි ටික පසුවට එකතු කරගන්න තියන්න එපා. මොකද මේ සීනි ටික හොඳින් දිය වෙන්න ඕනේ. දැන් අපි ලුණුත් රස අනුව එකතු කරගන්නවා. මම ගොඩක් දැකලා තියෙනවා සීනි යොදාගන්නේ chili paste එක හැදුවට පස්සේ ගොඩක් පසුවට තමයි යොදාගන්නේ. එහෙම යොදා ගන්න එපා. මොකද මේ සීනි වල කැටගත්තිය හිටිනවා. මේ සීනි ටික හොඳින් දිය වෙන්න ඕනේ. දිය වුණාම මේක ලස්සන පාටකට එනවා. ඒ පාට ගන්න නම් අපි මේ අවස්ථාවේදී තමයි සීනි ටික එකතු කරගන්න ඕනේ. මම ඔයාලට පෙන්නන්නම් සීනි එකතු කරාට පස්සේ සීනි අර උණු වෙන ලස්සන පාටක් මේකට අපිට එකතු කරගන්න පුළුවන්. එතකොට chili paste එක පාට තවත් ලස්සන වෙනවා. මෙන්න මේ වගේ කලර් එකක් එනවා අපිට සීනි එකතු කරාට පස්සේ. දැන් මේක සීනි එකතු කරලා විනාඩි 5කට විතර පස්සේ තමයි ඔයාලට මේ දැක ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තමයි අපි මේකට කෑලි මිරිස් ටික එකතු කරගන්නේ. කෑලි මිරිස් ටික කලින් එකතු කරගන්නේ නැහැ. කෑලි මිරිස් ටික එකතු කරගන්නේ ලිපේ ගින්දරත් අඩු කරලා හොඳින්ම අඩු කරන්න. මොකද නැත්තම් මේ chili paste වල පාට පිච්චෙනවා. එතකොට මේකේ ලස්සන බව අඩු වෙනවා. ඒ නිසා තමයි අපි මේ අන්තිම මොහොතේදී මේ කෑලි මිරිස් ටික එකතු කරගන්නේ. කෑලි මිරිස් ටික එකතු කරලා හොඳින් මේ විදිහට කලවම් කරගන්න ඕනේ. හොඳින් මතක තියාගන්න මේ වෙලාවේ ලිපේ ගින්දර ගොඩාක්ම අඩු මට්ටමින් තමයි අපි තියාගන්න ඕනේ. මේ විදිහට හොඳින් කූරුගා ගන්න. දැන් ඔයාලට මෙතනදී බලන්න පුළුවන් ලුණු, සීනි, ඒ වගේම මොනවා හරි මදුපාඩු තියෙනවද කියලා බලලා ඔයාලට මදිපාඩුවක් තියෙනවා නම් එකතු කරගන්නත් පුළුවන් මේ අවස්ථාවේදී. දැන් මම මේ අවස්ථාවේදී කරද මුංගු කරල් දෙක තුනක් එකතු කරගන්නවා. එතකොට මේකේ සුවඳ ඒ වගේම රසය තවත් වැඩි වෙනවා. ඔයාලා ගාව තියෙනවා නම් එකතු කරගන්න. දැන් මම මේ හදලා තියෙන chili paste එකේ අවසාන පියවර තමයි මේ තියෙන්නේ.
අපේ මේ හදපු chili paste එක තමයි මේ. බලන්න හොඳ පාටක් තියෙනවා, ඒ වගේම හොඳ සුවඳකුත් තියෙනවා. ඔයාලට බය නැතුව මේ හදපු විදිහට හොඳ බිස්නස් අවස්ථාවක් හදාගන්න පුළුවන්. ඒ වගේම දැන් මේක පැය 2ක් විතර හොඳින් අපි නිවෙන්න අරින්න ඕනේ. නිවෙන්න නැතුව අපි මේක ඇසුරුම් කරන්න යන්නේ නැහැ. මේක හොඳින්ම නිවෙන්න තියන්න ඕනේ. මේ විදිහට පැය 2කට ආසන්න කාලයක් ඔයාලට පුළුවන් මේක හොඳින් නිවෙන්න ඉඩ හරින්න. ඉතින් මේ තියෙන්නේ පැය 2කට ආසන්න කාලයක් මම නිවෙන්න තියාගත්ත අපේ chili paste එක. දැන් මම මේක ඇසුරුම් කරන්න තමයි යන්නේ. මේ වගේ ප්ලාස්ටික් කප් වලට තමයි අද මම ඇසුරුම් කරන්න යන්නේ. ඉතින් ඔයාලට මේ ප්ලාස්ටික් කප් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ප්ලාස්ටික් බඩු කඩේකට ගියොත් රුපියල් 10කට ආසන්න මුදලක් තමයි මේ කප් එකක් වෙන්නේ. ඔයාලා තොග ගන්නවා නම් ඔයාලට මීට වඩා අඩු මුදලකට මේ කප් එකක් ගන්න පුළුවන්. දැන් මේ විදිහට හොඳින් පිරිසිදු කරගත් මේ ප්ලාස්ටික් කප් වලට මේ ආකාරයට අපි chili paste ටික දාගන්න ඕනේ. අපි බලමු මේ හදපු chili paste ප්‍රමාණයෙන් අපිට මේ වගේ කප් කීයක් හදාගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔයාලා මේ විදිහට එකම ප්‍රමාණයකට ව්‍යාපාරයක් කරනවා නම් මේ කප් වලට එකම ප්‍රමාණයකින් දාන්න වග බලා ගන්න. ඒ වගේම මම දැකලා තියෙනවා වෙළඳ පොලේ මේ කප් එකක් රුපියල් 150කට වඩා වැඩි මුදලකට තමයි අලෙවි වෙන්නේ. ඉතින් ඔයාලගේ මිල සඳහන් කරන එක ඔයාලගේ කැමැත්ත අනුව සිදු කරන්න. ඉතින් ඇත්තටම අපි බලමු කප් කීයක් හදලා කොයි වගේ ලාභයක් අපිට ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් මම වීඩියෝ එක අවසානයේදී ඔයාලට මේකට යන වියදම ඒ වගේම දල වශයෙන් ලබා ගන්න පුළුවන් ආදායමත් සඳහන් කරන්නම්. ඉතින් ඔයාලා ඉන්න ප්‍රදේශය අනුව මේ වගේ මිල ගණන් වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් අද අපි බලමු මේකෙන් කප් කීයක් හදා ගන්න පුළුවන්ද කියලා. කලිනුත් ඔයාලට මම මේ chili paste වීඩියෝ එක අරගෙන ආවා. හැබැයි ගොඩක් දෙනෙක් අතරට මේ වීඩියෝ එක ගිහින් තිබුණ නැති හින්දා මම මේක ආයෙත් පළ කරන එක තමයි මේ සිදු කරන්නේ. ඉතින් ඔයාලට මේ වගේ වීඩියෝ බලලා ඔයාලගේ බිස්නස් එකක් පටන් ගන්නව නම් ඒක තමයි මගේත් අරමුණ. ඉතින් මේ වගේ බිස්නස් එකක් ඔයාලට ලේසියෙන්ම පටන් ගන්න පුළුවන්. අපි යොදාගත්ත ප්‍රමාණය අනුව අපිට chili paste එකක් 15ක වෙනි ප්‍රමාණයක් අපිට හදා ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලා මේකට යොදන ප්‍රමාණය අනුව ඔයාලට මේ කප් ගාන අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් දල වශයෙන් අපි කප් 15ක් වගේ මේ chili paste ප්‍රමාණය මෙතනින් හදාගත්තා. ඉතින් ඔයාලට රුපියල් 1000කට වඩා අඩු මුදලක් තමයි මේ දේ කරන්න යන්නේ. හැබැයි මේ කප් එකක් රුපියල් 150කට වැඩි මුදලකට තමයි වෙළඳපොලේ අලෙවි වෙන්නේ. එතකොට ඔයාලට මේකේ වියදමට වඩා දෙගුණයකට වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති නම් මේ බිස්නස් එක පටන් අරන් බලන්න. මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යෙන් channel එක subscribe කරගෙන යන්න. මේ වගේ තවත් වීඩියෝ මගේ channel එකේ දාලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න නම් අනිවාර්යෙන් ඔයාලා මම subscribe කරලා තියාගන්න. අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඒ වගේම වියදමයි ඔයාලට ගන්න පුළුවන් ආදායමයි මම මේ වීඩියෝ එක අවසානයේ සඳහන් කරලා තියෙනවා. ඒකත් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.